කාලිංග දේශයේ දන්තපුර නගරය යුද ගින්නෙන් ඇලලී ගිය ඒ අඳුරු යුගය. බුදු පියාණන්ගේ ශුද්ධ වූ වාම දන්ත ධාතුන් වහන්සේගේ ආරක්ෂාව වෙනුවෙන් ගුහසීව රජු අතිශය තීරණාත්මක තීරණයක් ගත්තා. හේමමාලී කුමරිය සහ දන්ත කුමරු සාමාන්‍ය වෙස් ගත්තා. කුමරියේ කේශ කලාපය තුළ සඟවා ගත්තේ ලොව ඇති අනර්ගතම වස්තුවයි. ඒ අප තිලෝගුරු බුදු පියාණන්ගේ ශුද්ධ වූ දළදා වහන්සේ. යොදුන් ගණනක දුෂ්කර මුහුදු ගමන. නොයෙක් බාධක මැද මේ ගමනේ එකම බලාපොරොත්තුව වුණේ පින්බර හෙළදිවයිනයි. ශ්‍රී ලංකා රාජධානියයි. කිත්සිරි මෙවන් රජුගේ පාලන සමයේ මේ භාග්‍යවන්ත කුමර කුමරියන් ලංකා පටුන තොටින් හෙළබිමට පාතැවුවා. ඒ උතුම් දළදා වහන්සේ ලක්වැසියන්ගේ මුදුන් මල් කඩ බවට පත් කරමින්. එදා පටන් මේ පින්බිම ශුද්ධ වූ දළදා වහන්සේගේ නිවහන වුණා. එය ලාංකීය ඉතිහාසයේ නව යුගයක ආරම්භයයි. Om Mani Padme